Travel for travel. Hi guys! ඔන්න අද අපි නුවරඑළිය ලස්සන vlog එකක් අරන් ආවා ඔයාලට. ඒක නම් බයයි නේද? Silent nights recalling you, a souvenir of what it could be. Pieces of my life. I forgot the parts I'm missing. I pretend that we are okay, like nothing's ever broken. And I pretend that we are dancing, like the nights are never ending. මුලින්ම මෙන්න මේ විදිහට මෙතනින් ටිකට් අරගෙන තමයි ග්‍රෙගරි උද්‍යානයට ඇතුල් වෙන්නේ. විදේශිකයන්ට 1000ක් ගන්නවා. විදේශිකයන්ගේ ළමයින්ට 500යි. දේශීයන්ට 120යි. ඒ ළමා අයට 60යි. පාසල් නිනාඳුමෙන් නගර සීමාවෙන් පිටත රුපියල් 30ක් තමයි අය කිරීම කරන්නේ. ඉතින් අපිත් ඔන්න මේ විදිහට ටිකට් එක අරගෙන දැන් මේ යනවා. හරිම ලස්සන පැත්තක්, මම ගොඩක් ආස පැත්තක්. නුවරඑළිය කිව්වහම කියන්න දෙයක් නැහැ. මේ බලන්නකො මේ මල් හැදලා තියෙන ලස්සන. මෙහි දේශගුණය ගොඩක් හොඳ නිසා මල් වගේම එළවලු පොතුත් හොඳටම හැදෙනවා. නුවරඑළිය ගොඩාක් සෙනඟ වැඩි සීසන් එකට. ඉතින් අදත් නිවාඩු දවසක් හින්දා ගොඩාක් සෙනඟ ඉන්නවා. මේ තියෙන්නේ බෝඩ් රයිඩ් යන ඒරියා එක. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයගොල්ලෝ යන රයිඩ් එක සිලෙක්ට් කරලා අවශ්‍ය ටිකට් ප්‍රයිස් එක අරගන්න. මෙන්න මෙතන තියෙන බෝඩ් එක බලලා ප්‍රයිසස් බලා ගන්න පුළුවන්. ඉතින් අපිටත් හිතුණා ඒත් එකම බෝඩ් රයිඩ් එකක් යන්න. අපි සිලෙක්ට් කරේ රෙඩ් කලර් ස්පීඩ් බෝට් එකක්. බලමුකෝ කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක කියලා. අර හරියට යන්නේ. අපි යන ස්පීඩ් බෝට් එක දැන් යන්නේ. මන්න හරිම බයයි ඉන්නේ. මේගොල්ලන් පොඩ්ඩක්වත් බය නැහැ. ඒක ගැටෙනවා. පුරා වැටේ.
ඔන්න අපි ලන්ච් ගන්නවා. අපි ඕඩර් කරේ සීෆුඩ් රයිස් එකක්. ටිකක් සැර වැඩි ඒත් හරිම රසයි. මෙතන තමයි අපි අද ඉන්න තැන. හරිම නිදහස් තැනක්. ඒ වගේම තමයි පිළිවෙලයි පිරිසිදුවට හැමදේම තියෙනවා. හැම පහසුකමක්ම තියෙනවා. බජට් එකටත් ගොඩාක් ගැලපෙනවා. අපි හිටිය දවසම නුවරඑළියේ දැන් නුවරඑළිය යන්න තමයි හදන්නේ. ඊළඟ ක්ලයිමේට් එක ගොඩක් හොඳයි. අද ක්ලයිමේට් එක ටිකක් හොඳයි කියලා හිතනවා. තාම උදේ නිසා මොකක් වෙයිද දන්නේ නැහැ.